ලෝකයේ අපිට යන්න බැරි තැන් ඕනෑ තරම් තියෙනවා. සමහර තැන් ආරක්ෂක හේතුන් මත වසා දාලා. තවත් සමහර තැන් ස්වභාව ධර්මයේ අභිරහස් නිසාම හුදෙකලා වෙලා. හැබැයි අද මම ඔබ අරගෙන යන්නේ මේ හැම එකකටම වඩා වෙනස් අඩියක් තියෙන හැම තැනම මරණය රැඳී තිබෙන භයානක දූපතකට. බ්‍රසීල වෙරළට ඔබ්බෙන් පිහිටි මේ දූපතේ නම ඉල්හාඩා කියුමඩා ග්‍රෑන්ඩ්. හැබැයි මුළු ලෝකයම මේක හඳුන්වන්නේ සර්ප දූපත කියලා. මොකද මේ දූපතේ හැම වර්ග මීටරයකටම සර්පයන් එකෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවා කියලා තමයි කියන්නේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම අභිරහස් අඩවි YouTube නාලිකාවට. අද අපි මේ දූපතේ සැඟවුණු බියකරු කතාව එතන ඉන්න ලෝව දරුණුතම සර්පයා සහ මිනිසුන්ට මේ දූපතේ තහනම් වුණේයි කියන එක ගැන ගැඹුරින් කතා කරමු. බ්‍රසීලයේ සාවෝ පවුලේ වෙරළ තීරයේ ඉඳන් සැතපුම් 20ක් විතර ඈතින් තමයි මෙම දූපත පිහිටලා තියෙන්නේ. බැලූ බැල්මට පෙනෙන්නේ හරිම ලස්සන නිල් පාට මුහුදෙන් වටවුණු පාරාදීසයක් වගේ. හැබැයි ඒ සුන්දරත්වය පිටුපස තියෙන්නේ බියකුරු යථාර්ථයක්. මේ දූපත වර්ග අඩි 110ක් විතර විශාලත්වයකින් යුක්ත අතීතයේදී මේක ප්‍රධාන ගොඩබිමකට සම්බන්ධ වෙලා තිබුණේ. හැබැයි මීට අවුරුදු 11,000කට විතර කලින් මුහුදු මට්ටම ඉහළ යාම නිසා මේ කෑල්ල වෙන් වුණා. අන්න ඒ වෙන්වීම තමයි මේ දූපත ලෝකයේ භයානකම තැනක් බවට පත් කළේ. දැන් අපි කතා කරමු මේ දූපතේ සැබෑ අයිතිකාරයෝ ගැන. ඒ තමයි ගෝල්ඩන් ලාන්සෙට් වයිපර්. එහෙමත් නැත්නම් රන්වන් ලාන්සෙට් සර්පයා. මේ සර්පයා ලෝකයේ වෙන කොහෙවත් දකින්න ලැබෙන්නේ නැහැ. මුළු ලෝකයෙන්ම ඉන්නේ මේ දූපතේ විතරයි. මුහුදු මට්ටම ඉහළ ගිහින් දූපත වෙන් වුණාට පස්සේ මේ සර්පයන්ට ගොදුරු කරගන්න ගොඩබිම් සතුන් නැතු වුණා. ඉතින් මුන් පුරුදු වුණා දූපතට එන සංක්‍රමික කුරුල්ලන්ව දඩයම් කරන්න. කුරුල්ලෙක්ට දෂ්ට කළාම උපියාඹන්න යන්න කලින් ශනිකව මරණයට පත් කරන්න ඕන නිසා මේ සර්පයාගේ විෂ අනෙක් සර්පයන්ට වඩා 5 ගුණයකින් ප්‍රබල විදියට පරිණාමය වුණා. මේ සර්පයා දෂ්ට කළොත් මිනිස් මස් පවා දිය වෙලා යන තරම් දරුණු රසායනික ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. වකුගඩු අකර්මණ්‍ය වීම සහ මොළේ ලේ ගැලීම ඉතා වේගයෙන් සිද්ධ වෙනවා. ඔබ හිතනවා ඇති මේ වගේ තැනක කවුරු හරි ජීවත් වෙලා තියෙනවද කියලා. ඔව් 1900 ගණන් වල මුල හරියේ මේ දූපතේ ප්‍රදීපාගාරය පාලනය කරන්න පවුලක් ජීවත් වෙලා තියෙනවා. හැබැයි මේ කතාව අවසන් වුණේ හරිම ජනක විදියට. ජනප්‍රවාදවල හැටියට එක රැයක සර්පයන් දහස් ගණනක් ජනෙල් වලින් ගේ ඇතුළට ඇවිත් තියෙනවා. බය වුණු පවුලේ පිරිස බෝට්ටුව දෙස දුවන්න උත්සාහ කළත් ගස්වල ඉඳන් වැටුණු සර්පයන් ඔවුන්ට දෂ්ට කරලා තියෙනවා. පස්සේ කාලෙක බලධාරීන් ඇවිත් බලද්දි මුළු පවුලම මිය ගිහින් ඉන්නවා දැකලා තියෙනවා. අදටම මේ ප්‍රදීපාගාරය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක ස්වයංක්‍රීයව වැඩ කරන්නේ. බ්‍රසීල නාවක හමුදාව වසරකට වරක් විතර නඩත්තු කටයුතු වලට ඉතාමත් ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන මේ දූපතට ගොඩ බසිනවා. දැනට බ්‍රසීල රජය මේ දූපතට මිනිස්සු යන එක සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙන්නේ. ඒකට හේතු දෙකක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් ගියොත් සර්පයෙක්ගෙන් බේරලා එනවා කියන එක සිහිනයක් විතරයි. මේ රන්වන් පොළඟා වඳ වී යෑමේ තර්ජනය ලක් වෙලා ඉන්න සතෙක්. හොර දඩයම් කරුවා මේ සර්පයන්ව අල්ලා කළු කඩේ මිල අධික විකුණනවා. එක සර්පයේ ඩොලර් 10,000 30,000 අතර මිලක් වෙනවා කියලා පැවසෙන්නේ. විද්‍යාඥයන්ට විතරක් විශේෂ අවසරයක් යටතේ මේ දූපතට යන්න පුළුවන්. හැබැයි ඒ යන හැම වෙලාවකම අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් කණ්ඩායම සමග ඉන්නම ඕනේ. සර්ප දූපත කියන්නේ ස්වභාව ධර්මය අපිට දෙන ලොකු පණිවිඩයක්. සමහර රහස් විදියටම තියෙන එක මුළු ලෝකයටම යහපතක්. මිනිස් පහස නොලබිය යුතු තැන් මේ ලෝකේ තවමත් ඉතිරි වෙලා තියෙන එක ගැන අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ සර්ප දූපත ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලට අවස්ථාව ලැබුණොත් මේ වගේ දූපතක් බලන්න යනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ අභිරහස් සහ ලෝකයේ නොදන්නා තොරතුරු දැනගන්න දිගටම අභිරහස් අඩවිය සමග රැඳී ඉන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම වීඩියෝකින් අපි හමු වෙමු. මම ඔබ සමුගන්නවා සුබ දවසක්.